දේශනයක් අතරතුර මහාචාර්යවරයෙක් වතුර පිරවූ වීදුරුවක් අතට ගත්තා. එයා ශිෂ්‍යයන්ගෙන් ඇහුවා මේ වීදුරුව කොච්චර බර ඇතිද කියලා ඔයාලා හිතනවද? ශිෂ්‍යයෝ විවිධ බර ප්‍රමාණයන් කිව්වා. ග්‍රෑම් 200යි, ග්‍රෑම් 300යි කියලා. මහාචාර්යවරයා පිළිතුරු දුන්නා මේකේ නියම බර වැදගත් නෑ. වැදගත් වෙන්නේ මේක කොච්චර වෙලා අල්ලගෙන ඉන්නවද කියන එකයි. මම විනාඩියක් අල්ලන් හිටියොත් ඒක හරිම සැහැල්ලුයි. පැයක් අල්ලන් හිටියොත් මගේ අත රිදෙන්න පටන් ගනී. දවසක්ම අල්ලන් හිටියොත් මගේ අත හිරිවැටලා අඩපණ වෙලා යයි. ඔයාලගේ කරදර ප්‍රශ්න ආතතියක් මේ වතුර වීදුරුව වගේ තමයි. ඒ ගැන ටිකක් හිතුවට කමක් නැහැ. තව ටිකක් වෙලා හිතුවොත් ඒක ඔයාට රිදෙන්න පටන් ගනී. දවස පුරාම ඒ ගැන හිතුවොත් ඒක ඔයාව අඩපණ කරලා දායි. ඔයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙයි. ඒ නිසා මතක තියාගන්න වතුර වීදුරුව බිමින් තියන්න. ඔයාගේ හිතේ තියෙන බර පැත්තකින් තියන්න. හැම ප්‍රශ්නයක්ම ඒ මොහොතේම විසඳන්න බෑ. ඔයාගේ කරදර සැහැල්ලු වෙන්නේ නැහැ. ඒ ඒවා පැත්තකින් තියලා විවේක ගත්තාම ඒ බර උත්සන්න ඔයා ශක්තිමත් වෙනවා.